Awaken and Elevate මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම දෙනෙක්වම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මගේ අත්දැකීමෙන් ඔයාලගේ ජීවිතයට වැදගත් වෙන පුංචි දෙයක් අද ඔයගලන්ට කියලා දෙන්න තමයි මම ඇවිල්ලා ඉන්නේ. ඔයා ඉන්න තත්වය කොච්චර නරක තත්වයක් වුණත් කොච්චර කලබලකාරී තත්වයක් වුණත් ස්ට්‍රෙස් එක වැඩි තත්වයක් වුණත් ඒ තත්වෙන් කොහොමද peaceful mind එකකට යන්නේ, කොහොමද ඔයා නිස්කලංක ජීවිතයක් ළඟා කරගන්නේ කියන දෙයට වැදගත් වෙන පුංචි ටිප් එකක් තමයි මේක. ඉතින් ඔයා කොච්චර කලබලකාරී තත්වයක ඉන්න කෙනෙක් වුණත් කොච්චර කාර්යබහුල කෙනෙක් වුණත් අපිට ලැබෙනවා පුංචි අවස්ථා අපිට දකිනවා අපේ හිත නිවන, හිතට පුංචි සතුටක් ගෙනෙන. මම ඔයාට එක උදාහරණයක් කිව්වොත් ඔයා දකිනවා ලස්සන සමනලෙක් ඔයා ඉන්න තැනින් පියාඹගෙන යනවා. ඉතින් එයා දිහා චුට්ටක් ඔයා බලනකොට එයා පියාඹගෙන යන හැටි, එයාගේ ලස්සන පාට ගැන එක පොඩි මොහොතකට ඔයාට හිතට නිස්කලංක සැනසිලිදායක සිතුවිල්ලක් එනවා. ඒ වගේම ඔයා දකිනවා ලස්සන මලක්. ඒ මල දැක්ක ගමන් ඔයාට දැනෙනවා අනේ හරි ලස්සන මලක් කියන ඒ චූටි අනේ හරි ලස්සන මලක් කියලා ඔයාට හිතට දැනෙන ඒ පුංචි හැඟීම ඔයාව ගොඩාක් ඔයාගේ හිතට සැනසීමක් ගේන දෙයක්. අපි හිතමු මමත් ගොඩාක් ආස කරන දෙයක් තමයි ඔය හරක් රැවල් පාරේ යනකොට ඒ අතරේ ඉන්න පුංචි පැටව්. අලුත උපන් පුංචි පැටව් ඒගොල්ලන්ව දැක්කම පුදුම හරිම හිතට මාර ලස්සන ආදරණීය හැඟීමක් එනවනේ. ඉතින් ඔය මම එකක් දෙකක් ඔයාලත් එක්ක කිව්වේ ඒ වගේ අවස්ථා ඕනේ තරම් දවසක් ඇතුළත අපිට එන්න පුළුවන්. ඔයක් ගෙදර කුරුල්ලෝ ලෑල්ලක් තියෙනවා නම් ඒකට කෑම කන්න එන කුරුල්ලෝ ලේන්නු ඒ අයව ඇවිල්ලා ඒගොල්ලෝ බත් කැටයක් අරගෙන කනවා දකින්නකොට ඒ හිතට එන සැනසීලි ස්වභාවය කියන එක ඔයාට අපි ඕන කෙනෙකුට දවස ඇතුළත කීප වාරයක් මේ විඳින්න ලැබෙන අත්දැකීමක්. ඉතින් මම ඔයාට යෝජනා කරන්නේ එන්නේ ඒ වගේ ඔයාගේ ජීවිතේ ඔයාට දැනෙන දවසකදී දැනෙන ඒ වගේ ලස්සන දැනීම් වලට සතිමත් වෙන්න. ඒ දැනෙන හැඟීම විඳින්න. හොඳට ඔයාට විඳින්න. දැන් මේ දැක්කා මේ ඉවරයි කියලා ඒක නිකන් දැක්කා නොදැක්කාසේ ඉන්න එපා. ඔයාට ලැබෙන මේ පොඩි වෙලාව පොඩි ලස්සන සාමකාමී හැඟීම මුළු හදවතින් මේ තප්පරය විනාඩිය දෙක විඳින්න. හිතා මතා මේකේ ලස්සන දකින්න. ගණන් ගන්නේ නැතුව නොසලකා හැරලා ඉන්න එපා. මෙන්න මේ වගේ දැනීම් වලට ඔයා සතිමත් වෙන්න පුරුදු කරනකොට ඔයාට දැනෙනවා ඒ වගේ සිදුවීම්, ඒ වගේ ඔයාගේ හිත නිවන සැනසිලිදායක සිදුවීම් ඔයාට වැඩිපුර අහන්න දකින්න අවස්ථාවන් ලැබෙනවා. එතකොට ඒ ලැබෙන අවස්ථාවන් වල වාර ගාන අනුව ඔයා ඒ අවස්ථාවන් වලට සතිමත් වෙලා ඒ අත්දැකීම හොඳට විඳිනකොට ඒ තුලින් ඔයාගේ හිතේ තියෙන අර කලබලකාරී ස්ට්‍රෙස්ෆුල් ගතිය ඉවත් වෙලා බොහෝම නිස්කලංක සාමකාමී මනසක් ඔයාට ඇති කරගන්න පුළුවන් වෙනවා. ඒක ඔයා හිතාමතා ආයාසයෙන් කරන්න ඕන දෙයක් නෙමෙයි. ඔයාට තියෙන එකම දේ දවසකදී ඔයාට ඉබේ මේ ස්වභාව ධර්මයෙන් ලැබෙන ඒ වගේ සියුම් ලස්සන අවස්ථා හොඳට ප්‍රයෝජනයට අරගන්න, ඒව හොඳට විඳින්න. ඒ විඳීම තුලින් ඔයාගේ මනසේ තියෙන සාමකාමී බව දිනෙන් දින වැඩි වෙනවා ඔයාට දැක ගන්න පුළුවන් වෙනවා. ඒක ඉබේටම සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඒ හැබැයි අවසානයේදී වෙන්නේ ඔයාගේ මනස බොහොම සංසුම් තත්වයකට ඇවිල්ලා ඒක හේතුවක් වෙනවා ඔයාට ඔයාගේ හීන දිනා ගන්න, ඔයාගේ ටාගට්ස් වලට යන්න, ඔයා බලාපොරොත්තු වෙන දේවල් බොහොම ලස්සනට බොහොම පහසුවෙන් ඔයා කරා ආකර්ෂණය වෙන තත්වයක් ගොඩනගා ගන්න. මේක මමත් අත්දකින හරිම පහසු, හරිම ලස්සන, හොඳට ප්‍රතිඵල තියෙන ක්‍රමවේදයක්. ඉතින් ආරාධනා කරනවා ඔයාලට මේක ඔයාලගේ ජීවිතයට එකතු කරගෙන හිමින් ලස්සන උසස් ජීවිතයකට යන්න උදව්වක් කරගන්න කියලා.
අවදි වී උසස් වෙන්න උදව් දෙන අලුත් වීඩියෝ එකකින් නැවත එන්නම්. එතෙක් ඔයාලා හැම දෙනෙක්ටම මේ විශ්වය පුරා විහිදී තියෙන සියලුම සුභවාදී ශක්තියින්ගේ ආශිර්වාදය ලැබේවා.